අර අපි කට්ටිය ආරම්භ කරමු. ඉතින් මට හිතෙනවා අදත් මේ දරුවෝ කීප දෙනෙක්ම වෙනත් ක්ලාස් වලට සම්බන්ධ වෙන හින්දා අපිට කීප දෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අපි වැඩේ කරගෙන යමු. රෙකෝඩින් දාන හින්දා පුතේ ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. එතකොට කොහොම හරි අපේ ටාගට් එක තියෙන්නේ මේ පාර එක්සෑම් එකේදී අපේ ලොජික් කියන විෂයට කොහොම හරි එකක් අරගෙන ඔයාලගේ විශ්වවිද්‍යාල හීනය යථාර්ථයක් බවට පත් කරගන්න එක. ඉතින් මේ දවස්වල තියෙන අර අනෙක් සබ්ජෙක්ට් උත් තියෙනවා. ඒකින්ද අර පොඩි තදබලයක් තියෙනවා. මොකද දැන් හැමෝම මේ පොඩක් අර එක දැන් අර මේ දවස් ටික තමයි පොඩ්ඩක් අර තීරණාත්මක දවස් ටික. ඒ හින්දා ටිකක් අර වැඩිපුර අපිට වැඩ කරන්න තියෙන දවස් ටික මේ ටික නිසා ගොඩාක් අය ළඟ ළඟ ක්ලාස් ටික දාලා තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ අපි. කොහොම හරි මේ වැඩේ කරගෙන යමු. හරි. ඉතින් මුතේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දැන් ලොජික් කොටසේ MCQ පේපර් කීපයක් සාකච්ඡා කරා. ඒකත් එක්කම සෙකන්ඩ් පේපර් එකේ අපි එතකොට දෙවෙනි කොටසෙත් අපි දැන් මට හිතෙන පේපර් දෙකක් වගේ අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ. ඉතින් අපි විද්‍යාත්මක ක්‍රමයේ තමයි මේ දවස් ටිකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය උපරිම දැන් මාත් එක්ක ඔයාලා පේපර් 3ක් වගේ සංඛ්‍යාවක් සාකච්ඡා කරද්දී ඔයාලට අනිවාර්යෙන් විද්‍යාත්මක ක්‍රමයේ කොටස අනිවාර්යෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. හරි මොකද හේතුව අපි ඊටාත්ම ක්‍රමානුකූලව ප්‍රශ්නෙන් ප්‍රශ්නට සාකච්ඡා කළා. මම ඔයාලට මේකට උත්තරයකුත් දෙනවා. එතකොට ඔයාලට ඉතින් ඒක පාඩම් කරගෙන ඒහා සමානව අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය පේපර් 3ක් කතා කරද්දී දැන් අර මම යන ක්‍රමයක් එක්ක අනිවාර්යයෙන්ම පුතේ මේක ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊයේ 21 පේපර් එක සාකච්ඡා කළා. ඒතකොට 21 පේපර් එකේ අපි 7 වෙනි ප්‍රශ්නෙන් පටන් අරගෙන 7 8 9 කියන ප්‍රශ්න ටික ඔක්කොම කතා කරලා අවසන් කරා. එතකොට අපි අද දවසේකේ තව ප්‍රශ්න දෙකක් ඉතුරුලා තියෙනවා. ඒක කතා කරලා ඉවර වෙලා අපි යනවා 20යි 22 පේපර් එකට. ඒකේ විද්‍යාත්මක ක්‍රමයේ කොටසට. හරි. එහෙනම් අපි ඉතුරු ප්‍රශ්න දෙක කතා කරලා අවසන් කරලා අපි යමු 22 පේපර් එකට. හරි. එතකොට අපිට කතා කරන්න තියෙන 21 පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නේ කතා කරන්න තියෙන්නේ. අපි 7 8 9 ප්‍රශ්න ටික සාකච්ඡා කරා. 10 වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ කූන් හා පයරාබන්ඩ් වැනි සාපේක්ෂවාදීන්ගේ මතය ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යා ක්‍රමවේදයන් වඩාත් සමීප කර ඇත. ඔබ එකඟ වන්නේද ඔබේ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. එහෙනම් මම මෙතනදී ඔයාලට දැන් පොඩ්ඩක් සාපේක්ෂවාදය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මම මේ පැහැදිලි කිරීම කරන ටික නෝට් එකක් දෙන්නේ නැහැ. ඒකට ඔයාලා නැවත රෙකෝඩින් එක බලලා මේකට නෝට් එක හදා ගන්න ඕනේ. මම ඉතාමත්ම සරලව පුතේ තෝමස් කූන් හා පෝල් පයරාබන්ගේ මතවාදන් දෙක පැහැදිලි කරලා ඊට අමතරව ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාවත් මේක ඇතුලේ මම ඔයාලට ආවරණය කරලා දෙනවා. එතකොට ඒ අහලන ඕනිම ප්‍රශ්නයකට ඔයාලට මෙතනින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. පුතේ විද්‍යාවේ දැන් අපි දන්නවා විද්‍යාවේ සාම්ප්‍රදායික යථානුභූතවාදී මතවාදයන් ටික බැහැර කිරීමෙන් තමයි මේ සාපේක්ෂවාදී මතවාදයේ ගොඩනැගීම දකින්න ලැබෙන්නේ. අපි සාම්ප්‍රදායික යථානුභූතවාදීන් කියලා කියන්නේ උද්ගමනවාදය, නිගාමී සත්‍යේක්ෂණවාදය, නිගාමී අසත්‍යේක්ෂණවාදය. ඔන්න ඔය කියන මත දරන කොට්ටාශයට කිව්වා අපි අර සාම්ප්‍රදායික විධික්‍රමවාදීන් එහෙම නැත්නම් යථානුභූතවාදීන් කියලා. එහෙනම් ඔන්න ඔය කියන මතවාදයන් ටික ප්‍රශ්න කරමින් තමයි විද්‍යාව බිහි වෙන්නේ 20 වන සියවස තුලදී සාපේක්ෂවාදී මතය. එතන මේ සාපේක්ෂවාදී මතය ප්‍රධාන වශයෙන් ගොඩනගනවා එක්කෙනෙක් තමයි පුතේ තෝමස් කූන් කියන පුජ්‍යලයා. තෝමස් කූන්. දෙවෙනි එක්කෙනා තමයි පෝල් පයරාබන්. පෝල් පයරාබන්. එහෙනම් මෙන්න මේ දෙන්න ගොඩනගනවා සාපේක්ෂවාදී මතය. මොකද්ද කියන්නේ? පුතේ තෝමස් කූන් කියනවා විද්‍යාව තුළ විද්‍යාව එක්තරා යුගයක් තුළ දකින්න ලැබෙන ගැටලුවකට විද්‍යාඥයෝ විසඳුම් ඉදිරිපත් කරනවලු ඒ යුගය තුළම දකින්න ලැබෙන පදනම් වාදයකට අනුව. අන්න නම් මතක තියාගන්න මොනවද? පදනම් වාදයකට අනුව. එහෙනම් විද්‍යාව එක්තරා යුගයක ගැටලුවක් තියෙනවා. ඒ යුගයට විද්‍යාඥයෝ විසඳුම් ඉදිරිපත් කරන්නේ ඒ යුගය තුළම තියෙන පදනම් වාදයකට අනුව. එහෙනම් සාපේක්ෂවාදීන් කියන විදිහට විද්‍යාව මොනවද දකින්න ලැබෙන්නේ? පදනම් වාදයන්. අපි මේවට කියනවා පැරඩයිම්යන් කියලා කියනවා. පදනම් වාද එහෙම නැත්නම් පැරඩයිම්යන්. දැන් ඔන්න මතක තියාගන්න නම පදනම් වාද නැත්නම් පැරඩයිම්යන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අහලා තියෙනවා
දැන් ඉස්සලා පිළිගත්තු මතවාදය තමයි පුතේ පෘථිවි කේන්ද්‍රවාදී මතය. එහෙනම් විද්‍යාවේ ඒ යුගය තුලදී ඔන්න බිහි වුණා මතවාදයක් පෘථිවි කේන්ද්‍රවාදය. කියන්නේ පෘථිවිය වටා තමයි ග්‍රහවස්තු පරිභ්‍රමණය වෙන්නේ. හැබැයි විද්‍යාව ක්‍රමානුකූලව ඉස්සරහට යද්දී අන්න අර පදනම් වාදයේ තුල ගැටලු අනියමයන් අර්බුද දකින්න ලැබෙනවා. විද්‍යාඥයෝ මොකද කරන්නේ? අර පදනම් වාදය පැත්තකට දාලා බිහි කරගන්නවා නව පදනම් වාදයක්. අන්න මුල් පදනම් වාදය පැත්තකට දාලා මොකද බිහි කරගත්තේ? නව පදනම් වාදයක් බිහි කර ගැනීම දකින්න ලැබෙනවා. එහෙමනම් තෝමස් කූන් කියනවා මුල් පදනම් වාදයෙන් නව පදනම් වාදයට ගමන් කිරීම විද්‍යාත්මක විප්ලවයක් කියලා. විද්‍යාත්මක විප්ලවයක් මේක. මුල් පදනම් වාදයෙන් නව පදනම් වාදයට ගමන් කිරීම විද්‍යාත්මක විප්ලවයක්. ඒත් එක්කම තෝමස් කූන් කියනවා මේ දෙන්න අතර පුතේ මොන වගේවත් සම්බන්ධතාවයක් නැහැ කියලා. මුල් පදනම් වාදයයි නව පදනම් වාදයට මොන වගේවත් සම්බන්ධයක් නැහැ. එහෙනම් නැවත කියනවා මේගොල්ලෝ විද්‍යාවේ අඛණ්ඩව සිදුවන වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. මොකද දැන් මේ දෙක අතර සම්බන්ධයක් නැහැනේ. මේ දෙක අතර පාලම් දැමීමක් කරන්න බෑ. මොකද සම්බන්ධයක් නැති නිසා. එහෙනම් විද්‍යාවේ අඛණ්ඩව සිදුවන වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ කියන මතය ඉදිරිපත් කරනවා මේ සාපේක්ෂවාදීන්. තෝමස් කූන්, පෝල් ෆයරබන්ඩ් වගේ අය. එහෙනම් විද්‍යාවේ අඛණ්ඩ වර්ධනයක් නැහැ. විද්‍යාවේ මුල් පදනම් වාදයෙන් නව පදනම් වාදයට ගමන් කිරීම විද්‍යාත්මක විප්ලවයක් කියලා හඳුන්වනවා. එහෙනම් මෙන්න මේ මතවාදات එක ගොඩනගෙනවා විද්‍යාවේ සාපේක්ෂකවාදී මතය. දැන් පෘථිවි කේන්ද්‍රවාදයේ බැහැර වෙලා ගොඩනැගිච්ච නව පදනම් වාදය තමයි සූර්ය කේන්ද්‍රවාදය. එහෙනම් ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. ෆ්ලොජිස්ටන් වාදය බැහැර වෙනවා ගොඩනැගෙනවා පුතේ ඔක්සිකරණ වාදය. ෆ්ලොජිස්ටන් වාදයෙන් කිව්වා දහණයෙන් පස්සේ බර අඩුයි කියන මතය. ඔක්සිකරණයෙන් කිව්වා දහණයෙන් පස්සේ බර වැඩි කියන මතවාදය. ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. එහෙනම් විද්‍යාවේ අඛණ්ඩ වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙන්න සාපේක්ෂවාදීන් මතු කරන තර්කය. එහෙනම් විද්‍යාවේ අඛණ්ඩ වර්ධනයක් නැහැ. මේ දෙන්න අතර සම්බන්ධතාවයක් නැති නිසා. මුල් එකයි නව එකයි අතර. එහෙනම් මුල් එකෙන් නව එකට යාම විද්‍යාත්මක විප්ලවයක්. ඊට අමතරව මේගොල්ලෝ කියනවා විද්‍යාව වාද බරිතයි. අන්න මතවාදය. දැන් මීට පෙර හිටපු උද්ගමනවාදීන්, නිගාමී සත්‍යේක්ෂණ, අසත්‍යේක්ෂණ ඒගොල්ලෝ කියන්නේ විද්‍යාව අවිචල්‍ය වෙනවා කියන මතය. නැත්නම් විද්‍යාව දැනුම ස්ථාවරයි ස්වාධීනයි වෙනස් වෙන්නේ නැහැ. මම රතු පාට කියලා දකින්න දේ ඔයත් දකින්නේ රතු පාට විදිහටමයි. වෙනස් වෙන්නේ නැහැ විද්‍යාව. අවිචල්‍යයි. නිරීක්ෂණ වාක්‍ය. හැබැයි ඒ මතය වෙනස් කරනවා පුතේ මේ සාපේක්ෂවාදීන්. මේගොල්ලෝ කියන්නේ වාද බරිතයි. විවිධ තත්ත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මම රතු පාට කියලා දකින්න දේ ඔයා දකින්නේ රතු පාට විදිහට නෙමෙයි. ඔයා දකින්නේ වෙනස් ආකාරයකට. එකම දේ විවිධ පුජ්‍යලයෝ විවිධාකාරයට නිරීක්ෂණය කිරීමක් කරනවා. මෙන්න විද්‍යාව වාද බරිතයි. දැන් සාමාන්‍ය පුජ්‍යලයේ එක්ස්රේ ඡායාරූපයක් දිහා බලලා පැල්ලම් ටිකක් නිරීක්ෂණය කරනවා. වෛද්‍ය ශිෂ්‍යෙක් එතනින් යම්කිසි රෝග මූලයක් එයා ඒක ඇතුලේ දකින්න පුළුවන්. හැබැයි විශේෂඥ වෛද්‍යවරයෙක් එයා හරියටම හඳුනා ගන්නවා එක්ස්රේ ඡායාරූප දිහා බලලා මොකද්ද මේ රෝගය, ඒකට කනුණු ප්‍රතිකාර මොනවද, ඒවා නිර්ණය කිරීමක් කරනවා. එහෙනම් එකම දේ විවිධය විවිධාකාර නිරීක්ෂණය කිරීම තමයි වාද බරිතයි කියලා කියන්නේ. එහෙනම් පුතේ සාපේක්ෂවාදය කොට නැගෙන්නේ මෙන්න මේ විද්‍යාව වාද බරිතයි කියන පදනම මත. එහෙනම් ඔන්න ඔය මතවාදයන් ටික මූලික වශයෙන් ඉස්මතු කරන පුජ්‍යලයා තමයි තෝමස් කූන්. එයා යාගේ පදනම් වාදයට ලබා දෙන නම තමයි මතක තියාගන්න සුසමාදර්ශී පදනම් වාදය. ඔන්න සුසමාදර්ශී පදනම් වාදය. එයාගේ පදනම් වාදය හැදින්නේ සුසමාදර්ශී පදනම් වාදයක් කියලා. ඕවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එතකොට අපිට ඕක ඔයා බලාගත්තට පස්සේ ඕකෙන් අහලා තියෙන ඕනිම ප්‍රශ්නයකට උත්තර ටික අපිට ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට නැවත අපි දැන් මේ පදනම් වාදයක් ගැන කතා කරද්දී ඊළඟට පුතේ මේ මතවාදය වර්ධනය කිරීමක් කරනවා පෝල් ෆයරබන්ඩ් විසින්. ඒතර එයාත් දැන් මේ මතවාදම ඉදිරිපත් කරනවා. හැබැයි මෙයා ටිකක් අර තෝමස් කූන්ට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරන්නේ. තෝමස් කූන් එයාගේ පදනම් වාදය හැඳින්වුවේ සුසමාදර්ශී පදනම් වාදයක් කියලා. හැබැයි පෝල් ෆයරබන්ඩ් එයාගේ පදනම් වාදය හඳුන්වන්නේ අදිතල වාද කියන නමින්. ඒතර නැවත පෝල් ෆයරබන්ඩ් කියනවා පුතේ විද්‍යාවේ උද්ගමනය නෙමෙයි ප්‍රතිඋද්ගමනය භාවිතා කරන්න ඕන කියන මතය. අන්න ඉදිරිපත් කරනවා පෝල් ෆයරබන්ඩ් විසින්. ඔන්න ඒ වගේ මතක තියාගන්න ඕනේ. ඊට අමතරව සාපේක්ෂක වාදය පිළිබඳ විශේෂ මතයක් ඉදිරිපත් කරනවා පෝල් ෆයරබන්ඩ්.
ඒ මොකද්ද? ඒ තමයි අරාජිකවාදය. අරාජිකවාදය. මේක මෙයා ඉදිරිපත් කරනවා. එයාගේ කෘතියක් තියෙනවා AGAINST against METHOD method. හරි? against method. මෙහෙන් ලියන්න පේන්නේ නැහැ. AGAINST METHOD against method. විධික්‍රමයට එරෙහිව කියන කෘතියෙන් මෙයා මේ අරාජිකවාදය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. විධික්‍රමයට එරෙහිව against method. එහෙමනම් අරාජිකවාදය පිළිබඳව මෙයා පැහැදිලි කිරීමක් කරනවා. මොකක්ද කියන්නේ? පෝල් පයරාබන් කියන පුස්තකයේ අරාජිකවාදයක් තුළින් විද්‍යාවේ නිශ්චිත ක්‍රමයක් නැහැ. විද්‍යාවේ නිශ්චිත ක්‍රමයක් නැහැ. විද්‍යාවේ ඕනිම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. විද්‍යාවේ ඕනිම දෙයක් කරන්න පුළුවන්. සීමා මායිම් නැහැ විද්‍යාව තුළ. අවශ්‍ය වෙන්නේ මොනම ක්‍රමයකින් හරි තමන්ගේ මතය තහවුරු කිරීම. ඒක තහවුරු කරාට පස්සේ ඒක හැමෝම පිළිගන්න විද්‍යාත්මක සත්‍යයක් බවට පත් වෙනවා කියන මතය අන්න ඉදිරිපත් කරනවා කවුද? පෝල් පයරාබන් විසින්. මේකට මෙයා උදාහරණ වශයෙන් දක්වන්නේ සූර්යකේන්ද්‍රවාදය තහවුරු කරන්න ගැලිලියෝ ගැලිලි කටයුතු කරන ආකාරය. ගැලිලියෝ ගැලිලි. එතෙන්දී කියනවා මේ ගැලිලියෝ ගැලිලි පුතේ සූර්යකේන්ද්‍රවාදය තහවුරු කරන්න විවිධ ක්‍රම භාවිතා කරා කියලා. මෙයා හොර වැඩ කරා කියලා කියනවා. අසන්නන් මුලාවන්ද අන්දමට ලිපි ලිවීම, ප්‍රතිවිරුද්ධ මත දරන සමච්චලයට භාජනය කිරීම, ඒවා විද්‍යාවට ගැලපෙන්නේ නැහැ. එයා හොර වැඩ කරා කියලා කියනවා. හැබැයි අවසාන වශයෙන් මෙයා තහවුරු කරනවා සූර්යකේන්ද්‍රවාදය නිවැරදි කියලා. සූර්යකේන්ද්‍රවාදය නිවැරදි කියලා තහවුරු කිරීමක් කරනවා. ඒක තහවුරු කරාට පස්සේ ඒක හැමෝම පිළිගන්න ඒක හැමෝම පිළිගන්න ලෝක සත්‍යයක් බවට පත්වීම දකින්න ලැබෙනවා. එහෙනම් පෝල් පයරාබන් කියන්නේ මොනම ක්‍රමයක් භාවිතා කළා හරි ඒ මතයේ තහවුරු කිරීමයි වැදගත් වෙන්නේ. තහවුරු කරාට පස්සේ ඒක හැමෝම පිළිගන්න ලෝක සත්‍යයක් බවට පත් වෙනවා. මේක තමයි විශේෂත්වය. එහෙනම් ඔන්න ඉදිරිපත් කරනවා මතවාදයක් විදිහට. එහෙනම් සාපේක්ෂකවාදී මතය තවදුරටත් වර්ධනය කිරීම පෝල් පයරාබන් අතින් වෙනවා. එයාගේ විශේෂ සංකල්පය තමයි මොකද්ද පුතේ? අරාජිකවාදය. අරාජිකවාදයට ඕවා මතක තියාගන්න. මේවා අපිට වැදගත් වෙනවා. ඔය අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියාදී. ගොඩාකට පෝල් පයරාබන්ගේ අරාජිකවාදය පිළිබඳව අහන්න සම්භාවිතාවක් තියෙනවා. එතෙන්දී මෙයා කියනවා පෝල් පයරාබන්ට ඔය සත්වාදී විධික්‍රම ඉදිරිපත් කිරීම, විධානශීලී ස්වරූපයෙන් කටයුතු කිරීම, එතකොට ඒ කරුණු ටික ඉදිරිපත් කරන්නේත් මේ පෝල් පයරාබන් එක්කයි. ඊට අමතරව දැන් අර මේ පෝල් පයරාබන් එක්ක දකින්න ලැබෙන තත්වයක් තමයි පුතේ. දැන් මෙයා කියන්නේ විද්‍යාවේ නිශ්චිත ක්‍රමයක් නැහැ. විද්‍යාවේ ඕනිම දෙයක් කරන්න පුළුවන් කියන මතවාදය. ඕනිම දෙයක් කරන්න පුළුවන් විද්‍යාව තුළ. එනේ විද්‍යාවේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් නිශ්චිත ක්‍රමයක් නැහැ. නිශ්චිත තර්කයක් නැහැ. ඒක තමයි මෙයාගේ මේ අරාජිකවාදය තුළ තියෙන විශේෂතම ලක්ෂණය වෙන්නේ. හරි. ඊළඟට අර අවස්තෝචිත උපන්‍යාස ඉදිරිපත් කිරීම. මතක තියාගන්න නම අවස්තෝචිත උපන්‍යාස කොට නැගීම. අවස්ථාවට උචිත වන ආකාරයට උපන්‍යාස කොට නැගීම. අන්න දකින්න ලැබෙනවා පෝල් පයරාබන් එක්ක. එයා කියනවා විද්‍යාවේ අවස්තෝචිත උපන්‍යාස භාවිතා කළ යුතුයි කියලා. පෝල් පයරාබන්. ඒතකොට එහෙම භාවිතා කිරීමක් තමයි ගැලිලියෝ ගැලිලි කරේ. ගැලිලියෝ ගැලිලි කරලා තිබුණේ. ඒතකොට අවස්තෝචිත උපන්‍යාස භාවිතා කරන්න එපා කියන මතය ඉදිරිපත් කරේ කාල් පොපර් විසින්. එයා එපා කියලා කිව්වා. මෙයා තමයි භාවිතා කරන්න ඕනේ කියන මතය කියන්නේ පෝල් පයරාබන්. ඒතර ඔන්න ඕවා මතක තියාගන්න. අපි මේ උත්තරේ නෙමෙයි කතා කරන්නේ තාම. ඔයාලට අමතර කරුණු ටිකක් කියලා දුන්නේ. ආදර මේ වයින් අහන්න පුළුවන් ප්‍රශ්න විදිහට. ඊට අමතරව දැන් කියනවානේ මේක ඇතුළේ කියනවා මේ ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව සමීප කිරීමක් කරනවා කියලා. මම එතෙන්දී පොඩ්ඩක් මේ දෙකත් පැහැදිලි කිරීමක් කරන්නම්. විද්‍යාව පුතේ ප්‍රධාන ආනුභූතික පරීක්ෂණ වර්ග දෙක තමයි අපි කතා කරනවා. දැන් ආනුභූතික පරීක්ෂණ වර්ග දෙක නිරීක්ෂණය හා සම්පරීක්ෂණය. එතකොට දැන් මේ දෙක සම්බන්ධ වෙලා තියෙනවා ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව තුලදී. ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව. ඒතකොට අපි ස්වභාවික විද්‍යාවක් කියලා කියනවා ස්වභාව ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන විශේෂ ක්ෂේත්‍රයට.
ස්වභාවික විද්‍යාවක්. එතනදී අපි ස්වභාව ධර්මයේ පිළිබඳව තමයි අධ්‍යයනය කිරීමක් කරන්නේ. එතකොට දැන් අපි ස්වභාවික විද්‍යාව නැත්නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව පොදුවේ ඔන්නවා අපි ස්වභාවික විද්‍යාව විෂයන් විදිහට අර්ථකථනය කරනවා. සමාජීය විද්‍යාව කියලා කියන්නේ සමාජය නැතිනම් මිනිසා වස්තු විෂය කරගෙන අධ්‍යයනය කරන විශේෂ ක්ෂේත්‍රයට. එතකොට ප්‍රධාන වස්තු විෂය වෙන්නේ මිනිසා. ඒතර සමාජ විද්‍යාවේ මිනිසා මූලික වීම නිසා නිරීක්ෂණය තමයි පුතේ ප්‍රධාන පරීක්ෂණ ක්‍රමයේ බවට පත් වෙන්නේ. අපි කතා කරන දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරා විද්‍යාව, මානව විද්‍යාව ඕවා අපි හඳුන්වනවා සමාජ විද්‍යා විෂයන් කියලා. හරි ඕක තමයි ඔතන තියෙන ප්‍රභේද කිරීම. දැන් අපි ප්‍රශ්නෙට එමු. උනන අමතර කරුණු ටිකක් කතා කරේ. හරි. ප්‍රශ්නෙට එනවා අපි. ප්‍රශ්නෙන් කියන්නේ කෝන්හා පයිරාබන් වැනි සාපේක්ෂවාදීන්ගේ මතය ස්වභාවික විද්‍යාව හා සමාජීය විද්‍යා ක්‍රමවේදයන් වඩාත් සමීප කර ඇත. ඔබ එකඟ වන්නේද කියලා අහනවා. එතකොට දැන් කෝන්හා පයිරාබන් යන අය ගත්තට පස්සේ ඒගොල්ලෝ කියනවා විද්‍යාව වර්ධනය වෙන්න නම් විද්‍යාවට අවශ්‍ය වෙන්නේ පදනම් වාද. විද්‍යාව පදනම් වාදත් එක්ක යන්න ඕනේ පුතේ විද්‍යාවක් වර්ධනය වෙන්න නම්. ඒතර විද්‍යාවේ නිශ්චිත පදනම් වාදයක් ගොඩනැගෙන්නේ ස්වභාවික විද්‍යා ශාස්ත්‍රය තුල. අද අපි කතා කරන පෘථිවි කේන්ද්‍රවාදය, සූර්ය කේන්ද්‍රවාදය, ඔක්සිකරණය මේ වගේ නිශ්චිත පදනම් වාද ස්වභාවික විද්‍යා ශාස්ත්‍රය තුල තමයි ගොඩනැගීම දකින්න ලැබෙන්නේ. දැන් සමාජ විද්‍යාවේ යම් ආකාරයක වාදයන් තියෙනවා. හැබැයි ඒවා පදනම් වාදමද කියන ගැටලුව මතුවෙනවා. දැන් අපි ගත්තොත් මනෝ විශ්ලේෂණවාදය, ඊට පස්සේ මාක්ස් වාදය, එතකොට මේ ඒ වගේ වාදයන් දකින්න ලැබෙනවා පුතේ. මාක්ස් වාදය, මනෝ විශ්ලේෂණවාදය. හැබැයි ඒවා පදනම් වාදමද කියන ගැටලුවන්න මතු වෙනවා. හරි? ඒක තමයි විශේෂත්වය. එතකොට දැන් මේගොල්ලෝ කියන ආකාරයට එහෙමනම් ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව සමීප කිරීමක් දකින්න ලැබෙනවද? ඔන්න මතුවෙන ගැටලුව. දැන් ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ වෙනමම ක්ෂේත්‍රයක්. සමාජ විද්‍යාව කියලා කියන්නේ වෙනමම ක්ෂේත්‍රයක්. නමුත් අපිට පොඩි තර්කයක් ගේන්න පුළුවන්. දැන් ස්වභාවික විද්‍යාවේ ක්‍රමවේදයන් ගොඩක් වෙලාවට සමාජ විද්‍යාවේ භාවිතා වෙනවා. දැන් අපි ගත්තොත් ඔය මානව විද්‍යාව, පුරා විද්‍යාව, ඒ වගේ ක්ෂේත්‍රවල අර ස්වභාවික විද්‍යාවේ භාවිතා කරන කාබන් 14 නියමය. මෙන්න මේ වගේ ක්‍රම භාවිතා වෙනවා සමාජ විද්‍යාව ඇතුලේ. එතකොට දැන් භූගෝල විද්‍යාව සමාජ විද්‍යාවක් වුණාට ඒක ඇතුලේ තියෙනවා පුතේ භෞතික භූගෝල විද්‍යාව. අන්න එතකොට භූගෝල විද්‍යාවේ තියෙනවා ස්වභාවික විද්‍යාත්මක අංශයක්. එහෙනම් දැන් අර පදනම් වාදත් එක්ක තමයි ස්වභාවික විද්‍යාව වර්ධනය වෙන්නේ. එතකොට සමාජ විද්‍යාව නිශ්චිත පදනම් වාදයක් නැහැ. ඒ අතින් බලද්දි මේ දෙකේ තියෙන යම්කිසි දුරස්ථතාවයක්. හැබැයි අනිත් පැත්තෙන් බලද්දි ඇතැම් සමාජ විද්‍යාවන් තුළ ස්වභාවික විද්‍යාත්මක ලක්ෂණක් දකින්න ලැබෙනවා. එහෙනම් ඒ අර්ථයෙන් බලද්දි මේ දෙක අතර යම් ආකාරයක සමීපතාවයක් දකින්න ලැබෙනවා. එහෙනම් කෝන්හා පයිරාබන් ප්‍රකාශ කරන ආකාරයට අර දැඩි සම්බන්ධයක් නෙවෙයි යම්කිසි ආකාරයක සම්බන්ධයක් සමීප වීමක් අන්න අපිට කියන්න පුළුවන් ස්වභාවික හා සමාජ විද්‍යාව අතර දකින්න ලැබෙනවා කියලා. හරි? දකින්න ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඒක ලොකු සම්බන්ධයක් නෙමෙයි. යම්කිසි ආකාරයක සම්බන්ධයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒක තමයි ප්‍රශ්නෙට පුතේ උත්තරේ වශයෙන් අපි ගොඩනැගීම කරන්න ඕනේ. හරි? අපි ලියා ගමු එහෙමනම් ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට. එතකොට ප්‍රශ්න අංක 10 ප්‍රශ්න අංක 10 අයන්න. ලියන්න එහෙමනම්. පොඩක් අපි ඉක්මනට ලියා ගමු. මොකද අපි 2022 පේපර් එකටත් යන්න ඕනේ. ඒක නිසා ඉක්මනට ලියා ගමු ටිකක් අපි. ලියන්න. තෝමස් කුන් හා පෝල් පයිරාබන් සාපේක්ෂවාදී මතය ගොඩනගයි. ඒ අනුව විද්‍යාව පදනම් වාදයන් මත
පදනම් වාදයන් මත ගොඩනැගෙන්නේ යන මතය පදනම් වාදයන් මත ගොඩනැගෙන්නේය යන මතය පදනම් වාදයන් මත ගොඩනැගෙන්නේය යන මතය මෙහිදී ඉස්මතු වේ මෙහිදී ඉස්මතු වේ මෙහිදී ඉස්මතු වේ මෙහිදී ඉස්මතු වේ ඒ අනුව ස්වභාවික විද්‍යාව තුළ ස්වභාවික විද්‍යාව තුළ නිශ්චිතව ගත හැකි පදනම් වාදයන් දැකිය හැක උදාහරණ විදිහට පොතේ මේක ගොඩනගෙන පදනම් වාදයට උදාහරණ අපි දානවා. එතකොට සූර්ය කේන්ද්‍රවාදී මතය, සූර්ය කේන්ද්‍රවාදය. එහෙම දැම්මම ඇති. සූර්ය කේන්ද්‍රවාදය, ඔක්සිකරණය ඒ විදිහට. හරි. පෘථිවි කේන්ද්‍රවාදය ඒවත් හරි. පෘථිවි කේන්ද්‍රවාදය, සූර්ය කේන්ද්‍රවාදය, ඔක්සිකරණය ඒ විදිහට. ඔක්සිකරණය. හරි. වෙනම ඡේදකින් උත්තර ලියද්දිත් වල ඡේද පුළුවන් නම් වෙන් කරලා ලියන්න. එතකොට අර අපි ලියන එක පැහැදිලි වෙනවා. මොකද අර අපි ඒක ටිකක් අර හයිලයිට් කරලා පෙන්නන කරුණ පොඩක් වෙනම ඡේදයක් විදිහට කඩලා ලියන්න. අපි දැන් ලියනවා ඒතර වෙනම ඡේදකින්. නමුත් සමාජ විද්‍යාවේ එවැනි නිශ්චිත පදනම් වාදයක් ගොඩනැගිය හැකිද? එවැනි නිශ්චිත පදනම් වාදයක් ගොඩනැගිය හැකිද? යන ගැටලුව පැන නගී. එතනම ලියන්න මාක්ස්වාදය මනෝවිශ්ලේෂණවාදය වාදයන් ලෙස ගොඩනැගුණද ඒවා පදනම් වාද ලෙස ගත හැකිද? යන ගැටලුව පැන නගී. මේ අනුව ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව
ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව සමීප වන්නේද යන ගැටලුව. සමීප වන්නේද යන ගැටලුව. සමීප වන්නේද යන ගැටලුව සමීප වන්නේද යන ගැටලුව පැන නගී. සමීප වන්නේද යන ගැටලුව පැන නගී. අපිට නිශ්චයයෙන් එහෙම කියන්න බෑ. එහෙනම් සමීපයි කියලා කියන්න බෑ. මොකද දෙකේ තියෙන්නේ අර පදනම් මාදත් එක්ක ගැටලු සහගත තත්ත්වයන් දෙකක්. හරි? දැන් ස්වභාවික විද්‍යාව පදනම් මාද තියෙනවා. නමුත් සමාජ විද්‍යාව එහෙම ගන්න පුළුවන් පදනම් මාදයක් නැහැ. එහෙනම් සමීප වෙනවද කියන ගැටලුව නිර්මාණය වෙනවා. හරි. වෙනම ඡේදකයෙන් අනෙක් අතට අනෙක් අතට අනෙක් අතට අනෙක් අතට ස්වභාවික විද්‍යාවේ ක්‍රම ස්වභාවික විද්‍යාවේ ක්‍රම ස්වභාවික විද්‍යාවේ ක්‍රම සමාජ විද්‍යාවට යොදා ගැනීම සමාජ විද්‍යාවට යොදා ගැනීම ස්වභාවික විද්‍යාවේ ක්‍රම සමාජ විද්‍යාවට යොදා ගැනීම දක්නට ලැබේ. සමාජ විද්‍යාවට යොදා ගැනීම දක්නට ලැබේ. යොදා ගැනීම දක්නට ලැබේ. දාන උදාහරණ විදිහට උදාහරණ ඉතිහාසය පුරාවිද්‍යාව ඉතිහාසය පුරාවිද්‍යාව ඉතිහාසය පුරාවිද්‍යාව යන ශේෂ්ත්‍ර තුල ඉතිහාසය පුරාවිද්‍යාව යන ශේෂ්ත්‍ර තුල කාබන් 14 නියමය භාවිතා කිරීම. කාබන් 14 නියමය භාවිතා කිරීම. එතකොට මේක විකිරණශීලී පරීක්ෂණ ක්‍රමයක් පුතේ. විකිරණශීලී පරීක්ෂණ ක්‍රමයක්. මොකද අර අපි කැණීම් කරලා මතු කරගන්න ද්‍රව්‍යයන්ගේ කාල නිර්ණය කරන්න තමයි මේ කාබන් 14 නියමය භාවිතා කිරීම කරන්නේ. මොකද අපි ඒව දැනගෙන ඉන්න ඕනේ. හරි? ඒකත් දැනගෙන ඉන්න ඕනේ. මේක විකිරණශීලී පරීක්ෂණ ක්‍රමයක්, ස්වභාවික විද්‍යාවේ ක්‍රමයක්. ඒක අපි අන්න භාවිතා කරනවා. එහෙමනම් ඉතිහාසය පුරාවිද්‍යාව කියන සමාජ විද්‍යා ශාස්ත්‍ර තුල යන ශාස්ත්‍ර තුල භාවිතා කිරීම යන ශාස්ත්‍ර තුල භාවිතා කිරීම තව උදාහරණයක් භූගෝල විද්‍යාව සමාජ විද්‍යාවක් වුවද භූගෝල විද්‍යාව සමාජ විද්‍යාවක් වුවද භූගෝල විද්‍යාව සමාජ විද්‍යාවක් වුවද එහි හැදෑරෙන භෞතික භූගෝල විද්‍යාව තුළ භෞතික භූගෝල විද්‍යාව තුළ ස්වභාවික විද්‍යාත්මක ලක්ෂණ දක්නට ලැබීම. ස්වභාවික විද්‍යාත්මක ලක්ෂණ දක්නට ලැබීම. ස්වභාවික විද්‍යාත්මක ලක්ෂණ දක්නට ලැබීම. එහෙනම් අපිට විවේචනාත්මකව ලියන්න පුළුවන්. එහෙනම් ඒ අර්ථයෙන් බලද්දී ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව අතර යම් ආකාරයක සමීපතාවයකුත් අන්න දකින්න ලැබෙනවා කියන එක අපිට විවේචනාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් ලියන්න මේ අනුව ස්වභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව අතර යම් ආකාරයක සමීපතාවයක්ද දැකිය හැකි බව ප්‍රකාශ කළ හැකිය. හරි. එහෙනම් අපි අහන එකක වන්නේද කියලානේ. එතකොට අපි එකක වෙන පැත්තට ලිව්වා, එකක නොවන පැත්තට ලිව්වා. එතකොට අපි උත්තර ලියපු පුතේ විවේචනාත්මකව. මොකද
ඔය නිශ්චිතව කියන්න බෑ. එකක වෙන පැත්තකුත් තියෙනවා, එකක වෙන්න බැරි පැත්තකුත් තියෙනවා. හරි එහෙනම් ඔය තමයි ඒ ප්‍රශ්නෙට අපි උත්තරේ ගොඩනගන ආකාරය. හරි. අපි යනවා ඒකේ දෙවෙනි කොටසට ආයන්නට යනවා. සමාජ විද්‍යාවේ පොදු එකඟතාවය හෝ වාස්තවිකභාවය අඩුවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. අන්න. කතා කරලා බලමු. අනේ ඒක අපි ආයක නෙමෙයි සෝරි ඒක නෙමෙයි. ඒකට අපි කතා කරන්නේ ඊයේ කතා කරා ඒක. මේක ආ කොටසනේ. පහක් දක්වන දා පැහැදිලි කරන්න. සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානය, ශ්‍රිතමය ව්‍යාඛ්‍යානය. එතකොට මම ඔයාලට දැන් විද්‍යාත්මක ක්‍රමය ආවරණය කරගන්න බැරි වුණා නම් මම මේක තුලේ යම්කිසි ආකාරයක වලට විද්‍යාත්මක ක්‍රමය පාඩම් ටික පොඩි පැහැදිලි කිරීමකුත් කරනවා. මේ කතා කරලා තියෙන පොතේ විද්‍යාත්මක ව්‍යාඛ්‍යානය කියන පාඩමේ විද්‍යාත්මක ව්‍යාඛ්‍යානය. මේවා විතර ඔයාලා රෙකෝඩින් ටික බලා ගන්න. එතකොට මම මේ අර මුල් පැහැදිලි කිරීමට නෝට් එකක් දෙන්නේ නැහැ. ප්‍රශ්නෙට අදාළව තමයි උත්තරේ පැහැදිලි කරලා ඒක ලියා ගන්න දෙන්නේ. හරි. විද්‍යාත්මක ව්‍යාඛ්‍යානය. උදේ ව්‍යාඛ්‍යානයක් කියලා කියන්නේ පැහැදිලි කිරීමකට. ව්‍යාඛ්‍යානයක් කියන්නේ පැහැදිලි කිරීම. එතකොට යම්කිසි විද්‍යාත්මක නැත්නම් විද්‍යාත්මක වෙන්න ඕනේ නැහැ යම්කිසි ගැටලුවක් පිළිබඳව. යම්කිසි ගැටලුවක් පිළිබඳව අපි විද්‍යාත්මක වශයෙන් කරන පැහැදිලි කිරීමකට කියනවා අපි විද්‍යාත්මක ව්‍යාඛ්‍යානයක් කියලා. මෙන්න විශේෂත්වය. යම් ගැටලුවක් සම්බන්ධයෙන් අපි කරන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි විද්‍යාත්මක ව්‍යාඛ්‍යානයක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඉහළ අහසේ තියෙන වස්තුවක් පෘථිවියට පතිත වන්නේ ඇයි? මොන විද්‍යාව ගැටලුවක්. දැන් මේකට අපි ඉදිරිපත් කරන පැහැදිලි කිරීමක් ඒ තමයි ගුරුත්වාකර්ෂණ වාදය. අන්න ඉදිරිපත් කළා විද්‍යාත්මක ව්‍යාඛ්‍යානයක්. වස්තුවක් දහනය වීමේදී සිදුවන්නේ කුමක්ද? ඉදිරිපත් කළා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැත්නම් ව්‍යාඛ්‍යානයක් ඔක්සිකරණය. ඔක්සිකරණය. මෙන්න විද්‍යාත්මක ව්‍යාඛ්‍යානය. හරි එහෙනම් විද්‍යා ගැටලුවකට අපි කරන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි විද්‍යාත්මක ව්‍යාඛ්‍යානයක් කියලා හඳුන්වන්නේ. ඔතනදී අපි කතා කරනවා ව්‍යාඛ්‍යාන වර්ග කීපයක් පිළිබඳව. පළවෙනි තමයි හේතුමය ව්‍යාඛ්‍යානය. හේතුමය ව්‍යාඛ්‍යානය කියන්නේ අපි යම් සිද්ධියක් පිටුපස තියෙන පුතේ හේතු පැහැදිලි කිරීමක් නම් කරන්නේ ඒවට කියනවා අපි හේතුමය ව්‍යාඛ්‍යානයන් කියලා. මේවා ගොඩාක්ම තියෙන භෞතික විද්‍යා ශාස්ත්‍රය තුල. එතකොට භෞතික විද්‍යාවේ ගුරුත්වාකර්ෂණවාදය කියලා කියන්නේ හේතුමය ව්‍යාඛ්‍යානයක්. හේතුමය ව්‍යාඛ්‍යානයක්. මෙන්න උදාහරණයක්. හේතු පැහැදිලි කිරීම. එතකොට හේතුමය ව්‍යාඛ්‍යාන සමාජ විද්‍යාව අපිට ඉදිරිපත් කරන්න බෑ. මොකද මිනිස් හැසිරීම වලට බලපාන නිශ්චිත හේතු නැහැ. මිනිසාගේ අපි සිනාව හැඬීම ගත්තොත් ඒවට බලපාන නිශ්චිත හේතු නැහැනේ. ඒවට බලපාන හේතු විවිධාකාර වෙන්න පුළුවන්. හරි? එහෙමනම් හේතුමය ව්‍යාඛ්‍යානයේ තියෙන භෞතික විද්‍යා ක්ෂේත්‍රය තුල. දෙවෙනි ව්‍යාඛ්‍යානය තමයි සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානය. ඔය අපි අහලා තියෙන එක. උදේ සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානයක් කියලා කියන්නේ යම් දෙයකින් සිදුවන අවසාන අරමුණ පැහැදිලි කිරීම. අන්න අපේ ඊතර මේකට උත්තරේ වෙන්න ඕනේ ඒක. අපි පස්සේ ලියාගමු. අවසාන අරමුණක් පැහැදිලි කරනවා නම් ඒක තමයි සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානය. අපි කියනවා ඒ මව දුක් විඳිනුවේ සිය දරුවා උදෙසාය. අන්න අවසාන අරමුණ පැහැදිලි කිරීමක් කරා. බෞද්ධයෙකුගේ අවසාන අරමුණ නිවන් දැකීමයි. අවසාන අරමුණ පැහැදිලි කිරීමක් කරා. ඊට තුන්වෙනි එක තමයි කාර්යබද්ධ ව්‍යාඛ්‍යානය. කාර්යබද්ධ. නැත්තම් ශ්‍රිතමය ව්‍යාඛ්‍යානය. මෙහෙමත් කියනවා ශ්‍රිතමය ව්‍යාඛ්‍යානයක්. මේකේ ලක්ෂණය තමයි යම් දෙයකින් සිදුවන කාර්යයන් පැහැදිලි කිරීම. ඒකේ කාර්ය තමයි පැහැදිලි කිරීමක් කරන්නේ අපි. මෙන්න අන්න කාර්යබද්ධ ව්‍යාඛ්‍යානය. අපි උදාහරණයක් ගත්තොත් කන තිබෙන්නේ ඇසීම සඳහාය. ඇස තිබෙන්නේ පෙනීම සඳහාය. අන්න මොකද්ද මේ? කාර්ය පැහැදිලි කිරීමක් කරේ. හරි? කාර්යබද්ධ ව්‍යාඛ්‍යානය. ඊළඟ ව්‍යාඛ්‍යානය තමයි සම්භාවිතාමය ව්‍යාඛ්‍යානය. ඒ කියන්නේ අපි යමක් පැහැදිලි කරන්නේ සම්භාවිතා නියමය ප්‍රයෝගී කර ගැනීම තුලින්. සම්භාවිතා නියමය සම්භාවිතාවක් වශයෙන්. මේක ගොඩක් වෙලාවට තියෙන පුතේ ප්‍රවේණි විද්‍යාවේ. ඒතර ඔය අපි කියනවා දෙමව්පියන්ගේ ගති ලක්ෂණයන් දරුවන්ට උරුම වෙද්දී ඒ කියන්නේ ඔය ශාරීරික හැකියාවන්, බුද්ධිමය හැකියාවන්, ඒතර ඒ වගේ තත්ත්වයන් දරුවන්ට උරුම වෙනකොට ඒක වෙන්නේ සම්භාවිතාවක් විදිහට කියලා කියනවා. සම්භාවිතාවක් විදිහට. එහෙනම් ප්‍රවේණි විද්‍යාවේ දෙමව්පියන්ගේ බුද්ධිමය ශාරීරික ලක්ෂණ දරුවන්ට උරුම වෙද්දී සම්භාවිතා නියමය තුලින් තමයි මේක පැහැදිලි කරන්නේ. සම්භාවිතාවක් විදිහට. එහෙනම් මේ සම්භාවිතාමය ව්‍යාඛ්‍යානය. අන්තිම එක තමයි කතා කරනවා අපි යාන්ත්‍රික ව්‍යාඛ්‍යානය. ඒ කියන්නේ අපි යන්ත්‍රානුසාරයෙන් යමක් පැහැදිලි කිරීම.
දැන් අපි ගත්තොත් ඔය බයිසිකලයක රෝද කරකැවීම, ඔර්ලෝසුවේ කටු ගමන් කිරීම, ඩයිනමෝක ක්‍රියාකාරීත්වය ඒවා යාන්ත්‍රික ව්‍යාඛ්‍යානයන් වෙනවා. ඒ ඔය ටික ඇතුලේ අපේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. මොකද්ද? එතකොට අපි කතා කරනවා මේකේ සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානයයි ශ්‍රිතමය ව්‍යාඛ්‍යානයයි. සාධ්‍යතාමය කියන්නේ අවසාන අරමුණක් පැහැදිලි කිරීම. ශ්‍රිතමය ව්‍යාඛ්‍යානය කියලා කියන්නේ යමකින් සිදුවන කාර්ය පැහැදිලි කිරීම. නැත්නම් කාර්යබද්ධ ව්‍යාඛ්‍යානය. හරි? එහෙනම් අපි උත්තරේ ලියාගමු. උත්තරේ ලියාගමු. ඔයාලා එතකොට කතා කරන්නේ සම්පූර්ණ පාඩමක්ම තමයි කතා කරන්න ඕනේ. හරි? ඒතකොට ඔයාලට ගැටලු ටික निराකරණය වෙනවා. තව එක කතා කරන්න ඕනේ ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය. ඒකත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේකට අපි උත්තරේ ලියාගෙන මම ඒක පැහැදිලි කරන්නම්. හරි? ලියන්න එතකොට 10 ආයන්නේ රෝම ඉලක්කම් 1. 10 ආයන්නේ රෝම ඉලක්කම් 1. දැන් අපේ පාඨමාලාවේ තියෙන විශේෂත්වයත් ඒකයි. දැන් ඔයාලට සාමාන්‍යයෙන් ලොජික් ක්ලාස් එකකට සම්බන්ධ වුණාට පස්සේ බලන්න ඕනි ක්ලාස් එකකට සම්බන්ධ වෙලා එක්කෝ මේ නිකන් සාමාන්‍යයෙන් එවෙලේ කීයක් හරි හොයාගන්න ක්ලාස් එක කරනවා. එහෙම නැත්නම් විවිධ අරමුණු වලට කරන්නේ. එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් දාලා මොනවා හරි ටිකක් උගන්වනවා. ඊයරින්න ප්‍රශ්න ටාගට් කළා එහෙම කරන ක්ලාස් හරි අඩුයි තියෙනවා පුතේ. හරි. ඉතින් 100ට එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ. ළමයි සෑහෙන ප්‍රමාණයක් සම්බන්ධ වෙන ක්ලාස් තියෙනවා. නමුත් එතකොට ඒකේ අර උපයෝගීතාවය කියන එක එහෙම හරියට වෙලා නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මේ මොනවා හරි ටිකක් උගන්වලා එහෙම එකක් විතරයි. එහෙම බෑ අපි සිලබස් එක ඇතුලේ ඔක්කොම ප්‍රශ්න ටික සාකච්ඡා වෙන්න ඕනේ. එතකොට තමයි අපිට අර හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා මාත් එක්ක ඉතාමත්ම කෙටි කාල සීමාවක් තමයි සම්බන්ධ වෙන්නේ. මොකද දැන් මාත් දැන් අර ෆිසිකල් ක්ලාස් කරලා ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න මේ මාස කීපයක් ඇතුළත තමයි පටන් ගන්නෙ. ඔන්ලයින් ක්ලාස් එක. ඒක නිසා ළමයි ඉන්නේ අඩු ප්‍රමාණයක්. ඒ අඩු ප්‍රමාණයක් හිටියට මේ මාස 2-3 ඇතුලේ අපි සෑහෙන වැඩ කොටසක් අපේ ක්ලාස් එකේ අපි කරනවා. හරි? විවිධ ශේෂ්ත්‍රයන්ගෙන්. මොකද මම දන්නවා සාමාන්‍ය පේපර් එක ඒ කියන්නේ හැදෙන විදිහ මොඩල් එක ඒ ඕන එකක්. ඒත් එක්කම දැන් මගේ ක්‍රමයත් එක්ක මම දැන් මේ මොහොතේ ඕනි පාඩමක් උගන්වන මට්ටමින් තමයි මම කරන්නේ. ඒක නිසා ඔය ඕනි පේපර් එක ඕනි ප්‍රශ්නයක් අපි දැන් මේ වෙලාවේ සාකච්ඡා කරනවා. මේ මට්ටමින් තමයි යන්නේ. ඒක නිසා ඔයාලට ඕනෙම ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් මට්ටම තමයි අපි අපේ ක්ලාස් එකේ හදන්නේ. හරි? ඒක තමයි වෙන්න ඕනේ. හරි? නැතුව වැඩක් නැහැ. නිකන් බොරුවට අපි මේ නිකන් මේ පේපර් එකක් ගහලා ඒකේ මෙන්න මේ ප්‍රශ්න ටික කතා කරලා එහෙම වැඩක් නැහැ. ඔයාලට පුතේ මේ වගේ පේපර් 3ක් කතා කරාට පස්සේ නිකන් පේපර් පොත අරන් බලන්න 99%ක්ම තියෙන්නේ ඔය හා සමාන ප්‍රශ්න ටිකක්. ඔය හා සමාන ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. ඕවට පරිබාහිර වෙන්නේ නැහැ. හරි? එන්නේ නැහැ. ඔය එකම ටිකෙන් තමයි කරකෝල ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඒකයි වැඩි. එහෙනම් අපි උත්තරේ ලියාගමු. 10 යන්නේ රෝම ඉලක්කම් 1 සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානයක් යනු සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානයක් යනු සාධ්‍යතාමය ව්‍යාඛ්‍යානයක් යනු ව්‍යාඛ්‍යානයක් යනු යමකින් සිදුවන අවසාන අරමුණ යමකින් සිදුවන අවසාන අරමුණ පැහැදිලි කිරීමයි. යමකින් සිදුවන අවසාන අරමුණ පැහැදිලි කිරීමයි. අවසාන අරමුණ පැහැදිලි කිරීමයි. අවසාන අරමුණ පැහැදිලි කිරීමයි. උදාහරණ ඒ මව දුක් විඳිනුයේ සිය දරුවා උදෙසාය. ඒ මව දුක් විඳිනුයේ සිය දරුවා උදෙසාය. සිය දරුවා උදෙසාය. හරි ඒක ආ කොටස ශ්‍රිතමය අපි නම් දෙකම ලියාගමු. ශ්‍රිතමය නැතිනම් කාර්යබද්ධ ව්‍යාඛ්‍යානයක් යනු. ශ්‍රිතමය නැතිනම් කාර්යබද්ධ ව්‍යාඛ්‍යානයක් යනු
යම් දෙයකින් සිදුවන කාර්යයන් පැහැදිලි කිරීමයි. යම් දෙයකින් සිදුවන කාර්යයන් පැහැදිලි කිරීමයි. යම් දෙයකින් සිදුවන කාර්යයන් පැහැදිලි කිරීමයි. කාර්යයන් පැහැදිලි කිරීමයි. හරි එතන දාගන්න උදාහරණ විදිහට ඇස තිබෙනුයේ පෙනීම සඳහාය අන කාර්ය පැහැදිලි කරා. ඇස තිබෙනුයේ පෙනීම සඳහාය. හරි පෙනීම සඳහාය. අපි සාමාන්‍යයෙන් මේ අපි ක්ලාස් එකකට අපි සාමාන්‍ය පේපර් එකක් ගත්තොත් පේපර් එක ඔක්කොම ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරි. ඒකයි විශේෂ හතර ඔයාලට ඔයාලා විභාගෙ ලියන්න ඕනේ තෝරගෙන ඔයාලට ලොජික් එකෙන් 3ක් කරලා විද්‍යාත්මකයෙන් 2ක් කරන්න පුළුවන්. 2ක් කරද ඒතර අපි පේපර් 3-4ක් කළා කියලා අපි ඒතර සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ කතා කරපු ටිකෙන් ඔයාලට ප්‍රශ්න 2කට විතරයි විභාගෙදී උත්තර ලියන්න ඕනේ. හරි. එතකොට මේ ලේසි ප්‍රශ්න දෙකක් කතා කරලා ඒකට උත්තර ටික කියලා දීලා එහෙම වැඩක් නැහැ. හරි. අපි සම්පූර්ණ පේපර් එකම සාකච්ඡා කරනවා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට. හරි. අපි යන්නේ ඊළඟ කොටසට. එතකොට 10 වෙනි ප්‍රශ්නේ අයන්න හරි ආයන්න හරි යන්න. සමාජ විද්‍යාත්මක දත්ත ස්ථාවර නැත. මේ පිළිබඳ ඔබේ නිරීක්ෂණ දක්වන්න. ඒතර ලකුණු 4ක් දීලා තියෙනවා. සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර නැත. එහෙනම් අපි මුලින්ම කියන්න ඕන පුතේ සමාජ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න ඕනේ. සමාජ විද්‍යාවක් කියලා කියන්නේ සමාජය. එහෙම නැතිනම් මිනිසා ප්‍රධාන වස්තු විෂය කරගනිමින් අධ්‍යයනය කරන විශේෂ ක්ෂේත්‍රයට කියනවා අපි සමාජ විද්‍යාවක් කියලා. සමාජ විද්‍යාවක්. එතකොට මිනිසා මූලික වීම නිසා සමාජ විද්‍යාවේ දත්ත පුළුල් ක්ෂේත්‍රයක විහිදිලා පවතිනවා. දත්ත තියෙන පුළුල් ක්ෂේත්‍රයක. ඒ වගේම අපි අධ්‍යයනය කරන දත්ත වඩාත් සංකීර්ණ වෙනවා. අන්න. දත්ත පුළුල් ක්ෂේත්‍රයක තියෙන්නේ දත්ත මොකද වෙන්නේ? සංකීර්ණ වෙනවා. අපි අධ්‍යයනය කරන්නේ මිනිසා පිළිබඳව. එහෙනම් මිනිසා පිළිබඳව මෙන්න මේ ලබා ගන්න දත්තයන් කාලෙන් කාලෙට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුජ්‍යලයෙන් පුජ්‍යලයට මොකද වෙන්න පුළුවන්? දත්ත වෙනස් වීම දකින්න ලැබෙනවා. එහෙනම් අපි කියනවා සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර නැහැ කියලා. ස්ථාවර නැත්තේ ඇයි? දත්ත නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. අපි කියනවා විචලනය වීමක් වෙනවා කියලා. වෙනස් වීමක් නැත්නම් විචලනය වීමක් දකින්න ලැබෙනවා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට අපි දැන් ගත්තොත් සමාජ ගැටලුවක් ගමු. දැන් සියදින සා ගැනීම කියන ගැටලුව ගත්තොත් දැන් එක්තරා දැන් වියලි කලාපේ ගත්තොත් දැන් වගා අසාර්ථක වීම අධික ණය බර නිසා පුජ්‍යලේ සියදින සා ගන්නවා. ඒතර ඔය ගැටලු ටිකම තියෙනවා තවත් කලාපයක. ඔය ගැටලු ටිකම. හැබැයි ඒ පුජ්‍යලයෝ සියදින සා ගැනීමට යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දත්ත වෙනස් වෙනවා. දත්ත වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒවට දත්ත වෙනස් වෙනවා, හේතු වෙනස් වෙනවා ඒවට බලපාන ප්‍රදේශයේ පුජ්‍යලය මත ගැටලුව මත අන්න දත්ත නිරන්තරයෙන් මොකද වෙන්නේ? වෙනස් වීම දකින්න ලැබෙනවා. එහෙනම් ඒ හේතුව අපි කියන සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර වෙන්නේ නැහැ කියලා. ඒතකොට සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර නොවෙන්න තාම මොනවද බලපාන සාධක? අදා ගන්නවා අපි. දත්ත ස්ථාවර නොවෙන්න බලපාන සාධක බලපාන්න පුළුවන් සමාජ විද්‍යාවේ දත්ත වාස්තවික නොවීම. මේකත් ගැටලුවක්. දත්ත ස්ථාවර නොවෙන්න බලපාන ගැටලුවක්. දත්ත වාස්තවික නොවීම. තව කතා කරනවා දත්ත ඒ වගේම උපන්‍යාස අතර සම්බන්ධයක් නොමැති වීම. දත්ත හා උපන්‍යාස අතර සම්බන්ධයක් නැහැ. දැන් මාක්ස්වාදය ගත්තොත් මාක්ස්වාදය හිදී හදාරන දත්තයක්. සම්බන්ධයක් ගැලපීමක් නැහැ කියලා කියනවා. දැන් ජිම් පියාජේගේ බුද්ධි සංවර්ධනයක් ගැන කතා කරොත් එයා සමාග්‍රහණය ප්‍රතියෝජනයක් ගැන කතා කරනවා. ඒ අතර ගැලපීමක් නැහැ කියලා කියනවා. එහෙනම් දත්ත උපන්‍යාස අතර සම්බන්ධතාවයක් නැහැ. ඊට අමතරව සමාජ විද්‍යාවේ හේතුමය ව්‍යාඛ්‍යාන ඉදිරිපත් කළ නොහැකි වීම. එහෙනම් අර හේතුමය වශයෙන් සිද්ධි පැහැදිලි කරන්න බෑ අපිට. එහෙනම් දත්ත වාස්තවික නොවීම, දත්ත උපන්‍යාසයට සම්බන්ධයක් නොමැති වීම, හේතුමය ව්‍යාඛ්‍යාන ඉදිරිපත් කළ නොහැකි වීම, තව නිශ්චිත අනාවැකි ඉදිරිපත් කළ නොහැකි වීම සමාජ විද්‍යාවේ මිනිසා සම්බන්ධයෙන්. එහෙනම් මෙන්න මේ සාධකයන්ගේ බලපෑමක් දකින්න ලැබෙනවා අන්න දත්ත ස්ථාවර නොවෙන්න. එහෙනම් අපි කියනවා සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර නොවේ කියලා. ඔන්න ප්‍රශ්නෙට උත්තරය අපි ගොඩනගන ආකාරය. හරි? ওই ටික තමයි අතන මේකේ පුතේ අපි උත්තරේ වශයෙන් පෙළ ගැස්වීම කරන්න ඕනේ. හරි? අපි ලියමු එහෙමනම්. අපි ලියමු උත්තරේ විදිහට. ලියන්න
සමාජ විද්‍යාව තුළ සමාජ විද්‍යාව තුළ අධ්‍යයනය කරන ප්‍රධාන වස්තු විෂය අධ්‍යයනය කරන ප්‍රධාන වස්තු විෂය ප්‍රධාන වස්තු විෂය ප්‍රධාන වස්තු විෂය සමාජයේ හෙවත් මිනිසා වේ. සමාජයේ හෙවත් මිනිසා වේ. සමාජයේ හෙවත් මිනිසා වේ. ඒ අනුව මෙහිදී අධ්‍යයනය කරන කරුණු වඩාත් පුළුල් මෙන්ම සංකීර්ණ වේ. 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 ඒ හේතුවෙන් සමාජ විද්‍යාව තුළ ලබා ගන්නා දත්තයන් කාලය අනුව ප්‍රදේශය අනුව පුද්ගලයා අනුව නිරන්තරයෙන්ම වෙනස් වේ. නිරන්තරයෙන්ම වෙනස් වේ. හරි, විනාඩියක් ඉන්න.
ලිව්ව කාලය අනුව ප්‍රදේශ අනුව පුජ්‍යලයා මත නිරන්තරයෙන්ම වෙනස් වේ. උදාහරණයක් කියලා ලියන්න. උදාහරණයක් ලියන්න. සියදිවි නසා ගැනීම පිළිබඳව සියදිවි නසා ගැනීම පිළිබඳව එක් ප්‍රදේශයකින් ලබා ගන්නා තොරතුරු තවත් ප්‍රදේශයකට අනුව වෙනස් වීම. තවත් ප්‍රදේශයකට අනුව වෙනස් වීම. තවත් ප්‍රදේශයකට අනුව වෙනස් වීම. හරි. වෙනම ඡේදකින් මීට අමතරව සමාජ විද්‍යාවේ දත්ත අස්ථාවර වීමට බලපාන සාධක වශයෙන් කරුණු විදිහට දාගන්න. ඒතොර ඒ ටික කරුණු විදිහට අපි ලියාගෙන යමු. කරුණු විදිහට සාධක වශයෙන් ලියන්න. 1. දත්ත වාස්තවික නොවීම. මේ ඔක්කොටම පුතේ තියෙන්නේ. එතකොට පොදු ගැටලු ටිකක් තියෙන්නේ. හරි. මේ මොන විදිහට ඇහුවත් ඒකට බලපාන්නේ ඒක අරින්න තියෙන ඉතුරු කරුණු ටික. දැන් දත්ත අපිට දත්ත වාස්තවික නොවේ කියලා ඇහුවොත් සමාජ විද්‍යාවේ අපි දැන් කලින් ලිව්වනේ උත්තරය ඒකට. ඒකට බලපාන්නේ ඒක අරුණාම තියෙන ඉතුරු කරුණු ටික. අර දත්ත අස්ථාවර වීමත් එක්ක. හරි. අනාගත ප්‍රකාශ කරන්න බෑ කියලා කිව්වොත් ඒකට බලපාන්නේ මේ කරුණාව තියෙන ඉතුරු කරුණු ටික. හරි. ඒ කියන්නේ දත්ත අස්ථාවර වීම ඒකත් එක්ක මේ කරුණු ටික තමයි බලපාන්නේ. ඒක තමයි මේකේ තියෙන විෂය 4. මේ ටිකෙන් අපිට ප්‍රශ්න ගණනාවකට උත්තර ලියන්න පුළුවන්. හරි. දත්ත වාස්තවික නොවීම. ඊළඟ කරුණ 2. දත්ත හා උපන්‍යාස අතර සම්බන්ධයක් නොමැති වීම. සම්බන්ධයක් නොමැති වීම. 3. හේතුමය ව්‍යාඛ්‍යාන ගොඩනැගීමට නොහැකි වීම. හේතුමය ව්‍යාඛ්‍යානයන් ගොඩනැගීමට නොහැකි වීම. හේතුමය ව්‍යාඛ්‍යාන ගොඩනැගීමට නොහැකි වීම. නොහැකි වීම. 4. නිශ්චිත අනාවැකි ප්‍රකාශ කළ නොහැකි වීම. නිශ්චිත අනාවැකි ප්‍රකාශ කළ නොහැකි වීම. නිශ්චිත වශයෙන් අනාවැකි කියන්න බෑ කියලා කියනවා. නිශ්චිත අනාවැකි ප්‍රකාශ කළ නොහැකි වීම. නිශ්චිත අනාවැකි ප්‍රකාශ කළ නොහැකි වීම. නොහැකි වීම. එහෙනම් අපි අවසාන වශයෙන් කියමු එහෙමනම් මේ හේතුවෙන් සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර නොවන බව. මේ හේතුවෙන් සමාජ විද්‍යාවේ දත්ත ස්ථාවර නොවන බව පෙන්වා දිය හැක. හරි.
එහෙනම් අපි එතනට එද්දී ඔව් මේ පුතේ මට පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියනවාද? මට පොඩ්ඩක් මැසේජ් එක දැක්කේ නැහැ. මේ ව්‍යාඛ්‍යානයේ මම අරක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ආවරණීය ව්‍යාඛ්‍යාන ආකෘතිය අපේ ඔව් හරි. ඒතර ඒකත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඒ ටික පොඩ්ඩක් බලා ගන්න විද්‍යාත්මක ව්‍යාඛ්‍යානයේ ওই ටික තමයි අපෙන් අහන්නේ. මේ මම 11 වෙනි ප්‍රශ්නෙට යන්න කලින් අර ව්‍යාඛ්‍යානයේ මට කියන්න බැරි වුණා ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය පිළිබඳව. ඒකත් මම පොඩ්ඩක් පැහැදිලි කරලම මේ 11 වෙනි ප්‍රශ්නෙට යන්න. හරි ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය. පුතේ විද්‍යාත්මක කියන්නේ ව්‍යාඛ්‍යානයේ ව්‍යුහය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන විද්‍යාත්මකම ව්‍යාඛ්‍යාන ක්‍රමය තමයි ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය. හරි ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය. මේකේ විශේෂත්වය තමයි මේක නිගාමී ව්‍යාඛ්‍යාන ක්‍රමයක්. නිගාමී ක්‍රමයක් ඉදිරිපත් කරන්නේ කාල් හෙම්පල් විසින්. මේක නිගාමී ව්‍යාඛ්‍යාන ක්‍රමයක්. කාල් හෙම්පල් තමයි මේක ඉදිරිපත් කිරීම කරන්නේ. ඒතර මේගොල්ලෝ කියනවා මේ මගින් යම් සිද්ධියක් පැහැදිලි කරන්න ප්‍රධාන සාධක දෙකක් අවශ්‍යයි කියලා. ඒ තමයි එක විශේෂ කරුණු දෙක නියමයන්. සාමාන්‍යකරණයන් බවට පත් වෙච්ච නියමයන්. එක විශේෂ කරුණු දෙක නියමයන්. මේ මගින් තමයි යම් සිද්ධියක් පිළිබඳව පැහැදිලි කිරීම කරන්නේ. එතකොට විශේෂ කරුණු මෙතනදී හඳුන්වා දීමක් කරලා තියෙනවා විශේෂ කරුණු මේ විදිහට. විශේෂ කරුණු හඳුන්වනවලු C1 C2 C3 කියලා. මෙන්න විශේෂ කරුණු. C1 C2 C3. නියමයන් හඳුන්වනවලු L1 L2 L3 කියලා. විශේෂ කරුණු C1 C2 C3 නියමයන් L1 L2 L3. මේ මගින් පැහැදිලි කරන સિદ્ધාන්තය හඳුන්වනවලු E කියලා. එහෙනම් මෙන්න තියෙනවා ආවරණීය ව්‍යාඛ්‍යාන ආකෘතියේ තාර්කික ස්වરૂපය. C1 C2 C3 L1 L2 L3 එම නිසා E. ඒතර මොනවද මේ විශේෂ කරුණු සහ නියමයන් පිළිවෙලින්. එහෙනම් මේ මගින් පැහැදිලි කරනවා තාර්කික විදිහට මොකද්ද? ඔව් යම්කිසි સિદ્ધාන්තයක් පිළිබඳව ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය මගින්. එතකොට මතක තියාගන්න මේ මගින් පැහැදිලි කරන સિદ્ધාන්තය මොකද වෙන්නේ? තාර්කික වෙනවා. තාර්කික ගම්යක් වෙනවා. ඒ වගේකට ඒවා MCQ වලදී ඇවිල්ලා තියෙනවා. මොකද්ද වෙන්නේ? තාර්කික ගම්යක් බවට පත් වෙනවා. තාර්කික ගම්යක්. ඊට ඒ වගේම තමයි මේක සම්බන්ධ වෙනවා හේතුමය ව්‍යාඛ්‍යානයත් එක්ක. ඔන්න දෙක මතක තියාගන්න. ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය මගින් ලබා ගන්න නිගමනය තාර්කික ගම්යක් වෙනවා. ඒත් එක්ක මෙයා සම්බන්ධ වෙනවලු හේතුමය ව්‍යාඛ්‍යානයන් එක්ක. ඔය වැදගත් වෙන අපිට MCQ වලදී මේ අපිට ඒක උඩ දාගන්න මේක අවශ්‍ය වෙන්නේ. මේ උදාහරණයක් අපි ගොඩනගනවා. දැන් ආවරණ ව්‍යාඛ්‍යාන ආකෘතිය වගේක් වැඩියෙන්ම භාවිතා වෙන්නේ ස්වභාවික විද්‍යා ශාස්ත්‍රය තුල. මේක ස්වභාවික විද්‍යාවේ භාවිතා වෙන්නේ. හරි? එතකොට ස්වභාවික විද්‍යාවේ මේක භාවිතා වෙන උදාහරණයක් තමයි ක්‍රිකට් ක්‍රීඩකෙක් පන්දුවට වැරෙන් පහරක් එල්ල කරනවා. පන්දුව ඈතට ගිහිල්ලා වැටිලා නවතිනවා. මේක පැහැදිලි කරනවා මේ ආකෘතිය මගින්. මොනවාද විශේෂ කරුණු මේකෙදී? පන්දුව එව් වේගය, පහර එල්ල කළ ආකාරය, පහර එල්ල කළ වේගය. අන්න විශේෂ කරුණු. පන්දුව එව් වේගය, පහර එල්ල කළ ආකාරය, පහර එල්ල කළ වේගය. නියමයන්. අද චලිතය වීමක් නෙන්නේ චලිතය පිළිබඳ නියමයන්. මොනවාද? නිව්ටන්ගේ නියම, කෙප්ලර්ගේ නියම, ගැලිලියෝගේ නියම. අන්න L1 L2 L3. නිව්ටන්ගේ නියම, කෙප්ලර්ගේ නියම, ගැලිලියෝගේ නියම. එහෙනම් ඒ වගේ මොකද පැහැදිලි කරන්නේ? පන්දුව ගමන් කළේ කොච්චර වේගයකින්ද? ඒක වැටිලා නවතින්නේ මොන ස්ථානයේ තුලද? අන්න පැහැදිලි කරනවා මේ කියන ආකෘතිය මගින්. මෙන්න උදාහරණය. එතකොට දැන් ඉදිරිපත් කරනවා කාල් හෙම්පල් මෙහෙම මතයක් මේ ආකෘතිය සමාජ විද්‍යාව තුලත් භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් ඇහුවොතින් ඔව් අපිට කියනවා මේක භාවිතා වෙනවා ආර්ථික විද්‍යාව තුල. භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම පරීක්ෂා කරද්දී මොනවාද විශේෂ කරුණු? ඔව් එතකොට පාරිභෝගික ආදායම එකක්. තව එකක් පාරිභෝගික රුචිය. තව එකක් අනෙකුත් අනුපූරක භාණ්ඩයන්ගේ මිල. එනේ හා සමානව තියෙන භාණ්ඩයන්ගේ මිල. මෙන්න විශේෂ කරුණු. හරි? එතකොට පාරිභෝගික ආදායම්, පාරිභෝගික රුචිය, අනෙකුත් අනුපූරක භාණ්ඩයන්ගේ මිල. නියමයන්
මොනවද භාවිතා කරන්නේ? ඉල්ලුම් නියමය, සැපයුම් නියමය, උපයෝගීතා නියමය මෙන්න නියමයක්. එහෙනම් පරීක්ෂා කරනවා භාණ්ඩයකට තියෙන ඉල්ලුම පිළිබඳව. එහෙනම් එහෙම ප්‍රශ්නයක් අහුවොත් මේක සමාජ විද්‍යාව තුළද භාවිතා කළ හැක. අනාර්ථික විද්‍යාවේ ගන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ ආකෘතිය සමාජ විද්‍යාවේ භාවිතා කළ නොහැක. ඒකට පක්ෂව අහුවොත් ආහෙන අපි කියනවා සමාජ විද්‍යාව තුළ මේ වගේ දැඩි නිගාමී ව්‍යාඛ්‍යාන ක්‍රමයක් ගොඩනගා ගන්න බෑ. ඒකට අපි ඒකට පක්ෂව තර්ක කරන විදිහ. මේ වගේ දැඩි නිගාමී ආකෘතියක් සමාජ විද්‍යාවේ ගොඩනගා ගන්න බෑ. ඒකට හේතුව තමයි සමාජ විද්‍යාවේ ගැටළු වලට බලපාන විශේෂ කරුණු තිබුණට නියමයන් දක්නට නොමැති වීම. විශේෂ කරුණු තියෙනවා. හැබැයි මොනවද නැත්තේ? නියමයන් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් අපි ගන්නවා මේ 71 කැරල්ල ගන්නවා. එතකොට මේ ඔය 71 කැරල්ල ගත්තොත් 71 කැරල්ල ඇති වෙන්න බලපාපු විශේෂ කරුණු තියෙන්න පුළුවන්. හරි අධික බදු පැනවීම ඒ වගේ මොනවා හරි විශේෂ කරුණු තියෙන්න පුළුවන්. කැරල්ලට බලපාපු. නැත්තම් දැන් මේ මහජනයා දැඩි ලෙස පීඩාවට පත්වීම මේ වගේ මේ විශේෂ කරුණු තියෙනවා. හැබැයි ඒ ඓතිහාසික સિદ્ધාන්තයට බලපාන නියමයක් නැහැ. අන්න ගැටලුව. සමාජ විද්‍යාවේ තියෙන ගැටලුව ඒකයි. සමාජ සංසිද්ධීන්ට බලපාන විශේෂ කරුණු තියෙනවා. පුතේ නියමයන් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ දැඩි නිගාමී ව්‍යාඛ්‍යාන ක්‍රමයක් සමාජ විද්‍යාව තුළ භාවිතා කරන්න බැහැ කියන මතයට අපි තර්කයක් ඉදිරිපත් කරනවා. පුළුවන් කෙනෙකුට ඉදිරිපත් කරන ආර්ථික විද්‍යාව තුළින්. බැහැ කෙනෙකුට ඉදිරිපත් කරා මෙහෙම මතවාදයක් තුළින්. එහෙනම් ඔන්න මේ ආකෘතිය ගොඩ නැගීම. ඔච්චරයි. ඔන්න සම්පූර්ණ පාඩමම එතනින් අපි අවසන් කරනවා. මොකද්ද? විද්‍යාත්මක ව්‍යාඛ්‍යානය. හරි. හරි. එහෙනම් අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට හරි පොඩ්ඩක් පරක්කු වලට ඔයාලට අපිට දැන් මේ ප්‍රශ්න ටික කතා කරනකොට මේ හරහා මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි සිලබස් එකම වගේ ආවරණය කරනවා. පේපර් උපරිම පේපර් 3යි. හරි. පේපර් 3යි 4යි. සමස්ත සිලබස් එකම ආවරණය වෙනවා. අර 11. දැන් ගොඩාක් වෙලාවට ඔයාලට මේ 11 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඒතර මේ තියෙන කාලීන සිද්ධි අපි පොඩ්ඩක් කරුණු ටිකක් හොයාගෙන තිබුණොත් මේකට අපිට මේ හොඳ උත්තරයක් ගොඩනගන්න පුළුවන්. දැන් 11 අයන්නෙන් කියනවා සමාජ ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍යන්ගේ කාර්යභාරය සාකච්ඡා කරන්න. සමාජ මාධ්‍යවල කාර්යභාරය. එතකොට දැන් නවීන සමාජයක් තුල නවීන සමාජය තුල ඊ타මත්ම පෙරලිකාර මට්ටමට පත් වෙලා තියෙන තත්ත්වයක් විතර මේ සමාජ මාධ්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. අපි කියනවා මේ Facebook තියෙනවා, YouTube එක තියෙනවා, Instagram තියෙනවා, මේ WhatsApp තියෙනවා. මේවා භාවිතා කරනවා මේ සමාජ මාධ්‍ය විදිහට. ඒතර අපි මේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින් පුතේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමක් කරන්නේ. ඒ තොරතුරු ඉතාමත්ම වේගයෙන් සම්ප්‍රේෂණය කිරීමක් කරනවා. රටවල් අතර මෙන්ම මේ රට ඇතුලේ තොරතුරු ඉතාමත්ම වේගයෙන් සම්ප්‍රේෂණය කිරීමක් කරනවා. සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින් මේ නවීන සමාජයක් තුල. එතකොට මේක අපි දැන් යහපත් පැත්තක් ගැන කතා කරද්දී එතකොට මේ අධ්‍යාපනික ක්‍රමවේදයන් ගොඩනගා ගන්න දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ගොඩනගා ගන්න දැන් අපි කරන්නේත් මේ වගේ තත්ත්වයක්. හරි. මේතර මේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින්. එහෙමනම් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් ගොඩනගා ගන්න අධ්‍යාපන දැනුම කළමනාකරණය කරගන්න දැනුම ගොඩනගන්න අපි අන්න සමාජ මාධ්‍ය භාවිතා කිරීමක් කරනවා. ඒ වගේම තමයි ඔය සෞඛ්‍ය පැත්තෙන් කතා කරද්දී ගොඩක් වෙලාට රෝග නිවාරණය රෝග පාලනය කිරීම ඒ අවශ්‍ය දැනුම ලබා ගැනීමත් අපි ගොඩක් වෙලාට මේ සමාජ මාධ්‍ය හරහා සිදු කරනවා. දැන් ඔය කොරෝනා වසංගත සමයේදී ඒකෙන් ආරක්ෂා වෙන්න වගේම නොයෙකුත් ඖෂධ වර්ග එකිනෙකා අතර හෝමාරු කරගන්න ඒ වගේ තත්ත්වයන් අපි දැක්කා මේ සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි ඔය ස්වභාවික ආපදා ඒ වගේ තත්ත්වයන්ගෙන් වළකින්න ඒවටත් ගොඩක් වෙලාවට මේ සමාජ මාධ්‍ය හරහා අපිට ලොකු දැනුමක් ලැබෙනවා. ඒ වුණ සමාජ මාධ්‍ය වලින් හොඳ කාර්යභාරයක් සමාජයේ යහපැවැත්මට සිද්ධ වෙනවා. නමුත් වර්තමානයේ වෙද්දී අපි විවේචනාත්මකව කියන්න ඕනේ වර්තමානයේ වෙද්දී වාණිජ පරමාර්ථයකින් තමයි සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වීම දකින්න ලැබෙන්නේ. يعني ගොඩක් වෙලාවට සමාජ යහපතට වැඩිය මුදල් හැවීමේ පරමාර්ථයෙන්මයි සමාජ මාධ්‍යවල හැසිරීම දකින්න ලැබෙන්නේ.
ඒකත් එක්ක ගොඩාක් වෙලාවට ඔය ළමා අපචාර ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම එතකොට කාන්තා ළමා හිංසනය එතකොට ඔය මංකොල්ල වගේ විවිධ තත්ත්වයන්ට සමාජය ගොදුරු වීමක් මේ සමාජ මාධ්‍ය හරහා දකින්න ලැබෙනවා. එහෙනම් අපි කියන්න ඕනේ මේ සමාජ මාධ්‍ය යම්කිසි නියාමනයක් සහිතව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොතින් අර සමාජයේ තියෙන යහපැවැත්ම ඒ තත්ත්වයන් දෙදරා යෑමක් මේ හරහා සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අර සමාජයට යහපතක් ලැබෙනවා වගේම අයහපත් වෙන දේවල් බැහැර කරලා නියාමනයක් සහිතව මේක භාවිතා කරන්න ඕන කියන එක අපි අපේ නිගමනයක් විදිහට අවසාන වශයෙන් අපි මේකට දක්වන්න ඕනේ. ඒ වගේ ටිකක් ලිව්වා නම් හොඳටම ප්‍රමාණවත්. හරි. මේකට අපිට ලකුණු දීලා තියෙන්නේ ලකුණු 4යි දීලා තියෙන්නේ. දැන් ඔය ටික හොඳටම ප්‍රමාණවත්. හරි. ඒ යහපතට භාවිතා වීම සහ ඒකේ අයහපත් පැත්ත පෙන්වලා දීම. හරි ලියන්න එහෙමනම් වර්තමාන නවීන සමාජය තුළ ප්‍රධාන මෙවලමක් වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා වීම දක්නට ලැබේ. එහිදී ඔය දානකට Facebook, YouTube, WhatsApp, Instagram, යනාදී වශයෙන් මේවාෙහි භාවිතය දක්නට ලැබේ. මේවායින් සමාජයට ඇති වැදගත්කම දැක්වීමේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, කාලීන තොරතුරු සම්ප්‍රේෂණය, මේ මගින් පහසුකම් සලසයි. විශේෂයෙන්ම දුරස්ථ අධ්‍යාපනය මෙන්ම
දුරස්ථ අධ්‍යාපනය මෙන්ම රෝග නිවාරණය. දුරස්ථ අධ්‍යාපනය මෙන්ම රෝග නිවාරණය. රෝග නිවාරණය. රෝග නිවාරණය සඳහා රෝග නිවාරණය සඳහා මෙමගින් ලොකු අනුබලයක් ලැබේ. මෙමගින් ලොකු අනුබලයක් ලැබේ. අනුබලයක් ලැබේ. වෙනම ඡේදකින් නමුත් වර්තමානයේ වන විට වාණිජ පරමාර්ථයෙන් සමාජ මාධ්‍ය භාවිතය දක්නට ලැබේ. වාණිජ පරමාර්ථයෙන් සමාජ මාධ්‍ය භාවිතය දක්නට ලැබේ. ඒ අනුව නොයෙකුත් අපචාර මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම නීති විරෝධී ක්‍රියා ප්‍රචාරණයද දක්නට ලැබේ. වෙනම ඡේදකින් මේ අනුව යම්කිසි නියාමනයක් සහිතව සමාජ මාධ්‍ය ක්‍රියා කළ යුතුයයි පෙන්වා දිය හැක. හරින අපි එතනින් 11 අයන්න අවසන් කරනවා. 11 අයන්න කොටස. අපි යන අපිට 11 ආයන්නට ඊළඟට ආහාර නාස්තිය වැළැක්වීම සමකාලීන මිනිසාගේ මූලික වගකීමකි සාකච්ඡා කරන්න. ඒවා දන්නේ ඒකට ආහාර නාස්තිය වළක්වන්න මොන වගේ ක්‍රමද අපි අනුගමනය කරන්න ඕනේ. ඒවා තමයි ලියන්න ඕනේ. නමුත් අපි ටිකක් අර විශේෂයෙන් උදැනගන්න කරුණු කීපයක් තියෙනවා. ඒ ටික කතා කරලා බලමු. එතන කියනවා පුතේ දැන් ලෝකයේ තුල ජනගහනය වර්ධනය වීම සිද්ධ වෙනවලු. ජනගහනය වර්ධනය වීම ගුණෝත්තර ශ්‍රේණියකින්. ගුණෝත්තර කියන්නේ 2 4 8 16 කියන ක්‍රමයට තමයි ජනගහනය වර්ධනය වෙන්නේ. නමුත් ආහාර නිෂ්පාදනය කරන්න වෙන්නේ සමාන්තර ශ්‍රේණියකින් කියලා කියනවා. එන්නේ 1 2 3 4 5 6.
එතකොට ජනගහනයේ ගුණෝත්තරව වැඩි වෙනවා ආහාර සමාන්තර ශ්‍රේණියකින් නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් මොකද ගැටලුව? වැඩි වෙන ජනගහනයට ආහාර නිෂ්පාදනය කරන්න බෑ. එහෙනම් අපි ආහාර නිෂ්පාදනය කරන්න බැරි නම් මොකද කරන්න ඕනේ? මේ ආහාර නාස්තිය වළක්වා ගැනීම කරන්න ඕනේ. අද අපි දන්නවා ගොඩාක් වෙලාවට ඔය ලෝකෙ දියුණු රටවල් වල අතිරික්ත ආහාර ප්‍රමාණයක් තියෙනවා. ලොකු පාරිභෝජනයක් ඒවයි තියෙනවා. ඒකට ආහාර අතිරික්තයක්. නාස්ති වීමක් දකින්න ලැබෙනවා. දැන් ඇමරිකාව, චීනය වගේ රටවල් ගත්තොත් ආහාර ඕනටත් වඩා ඒවයි දකින්න ලැබෙනවා. නමුත් අපි ඔය ඉතියෝපියා, සෝමාලිය වගේ රටවල් ගත්තොත් ඒවයි අර මන්ද පෝෂණයෙන් වෙන ආහාර නැතුව මියන තත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. එහෙනම් ගැටලුව එතකොට සමහර රටවල ආහාර අතිරික්තව තිබුණාට සමහර ඒවායි ආහාර හිඟයක් තියෙන්නේ. එහෙනම් මේ ආහාර අපි නාස්තිය අවම කර ගැනීමක් කරන්න ඕනේ. එතකොට ඒ හරහා අපිට දැන් අර වගේ අර ආහාර හිඟ මට්ටමේ තත්ත්වයන්ට විසඳුම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි දැන් ලංකාවත් ලංකාවේ පැරණි ක්‍රම භාවිතා කරලා තියෙනවා මේ ආහාර කියන්නේ අපිට කල් තියාගන්න ක්‍රම. ඒ ආහාර අතිරික්තයක් තියෙන කාල සීමාවන් වලදී ඒවා කල් තියාගන්න ක්‍රම භාවිතා කරනවා. අහල් දෙන අටුකුස් දානවා කියනවා, වැලි කුස්සට දානවා කියලා කියනවා. ඒ වගේ දැන් නවීන දැන් ලෝකෙත් එක්ක ආහාර විජලන ක්‍රම ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ආහාර විජලනය කරලා කල් තබා ගැනීමක් කරනවා. අපිට ඒ වගේ ක්‍රමයන්ට යොමු වීමක් වෙන්න පුළුවන්. එහෙනම් අර අතිරික්ත කාල සීමාවලදී මේවා එක්රැස් කරලා ඒවා ගබඩා කරන ක්‍රම අපි සැලසුම් කරගත්තොත් අන්න ආහාර නාස්ති අපිට වළක්වගෙන අර ආහාර ගැටලුවට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි ඔන්න ප්‍රශ්න උත්තරේ ගොඩනගන ආකාරය. හරි ලියමු එහෙමනම්. ලියා ගන්න. ලියමු. ආයතන 11 ආයන්න වර්තමාන ලෝකයේ තුල ජනගහනය වර්ධනය වීම ගුණෝත්තර ශ්‍රේණියකිනුත් ජනගහනය වර්ධනය වීම ගුණෝත්තර ශ්‍රේණියකිනුත් ආහාර නිෂ්පාදනය සමාන්තර ශ්‍රේණියකිනුත් ආහාර නිෂ්පාදනයේ සමාන්තර ශ්‍රේණියකිනුත් දක්නට ලැබේ. මේ අනුව ගැටලුව වන්නේ වැඩිවන ජනගහනයට ආහාර නිෂ්පාදනය කළ නොහැකි වීමයි. ආහාර නිෂ්පාදනය කළ නොහැකි වීමයි. ආහාර නිෂ්පාදනය කළ නොහැකි වීමයි. විශේෂයෙන්ම දියුණු රටවල් ඇමරිකාව චීනය
ඇමරිකාව චීනය අතිරික්ත ආහාර ප්‍රමාණයක් අතිරික්ත ආහාර ප්‍රමාණයක් භුක්ති විඳි. අතිරික්ත ආහාර ප්‍රමාණයක් භුක්ති විඳි. අතිරික්ත ආහාර ප්‍රමාණයක් භුක්ති විඳි. හරි. අතිරික්ත ආහාර ප්‍රමාණයක් භුක්ති විඳි. නමුත් 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 ඉතියෝපියාව සෝමාලියාව වැනි රටවල් ඉතියෝපියාව සෝමාලියාව වැනි රටවල් ආහාර හිඟයෙන් ආහාර හිඟයෙන් ආහාර හිඟයෙන් ක්‍රම කියලා දාන්න ආහාර හිඟයෙන් මන්ද පෝෂණයෙන් මන්ද පෝෂණයෙන් මන්ද පෝෂණයෙන් පීඩා විඳි. මන්ද පෝෂණයෙන් පීඩා විඳි. මේ අනුව ආහාර කල් තබා ගැනීමේ ක්‍රම ආහාර කල් තබා ගැනීමේ ක්‍රම ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අතිරික්ත භෝග සුරක්ෂිතව ගබඩා කිරීමේ සුරක්ෂිතව ගබඩා කිරීමේ නවීන ක්‍රම මගින් සුරක්ෂිතව ගබඩා කිරීමේ නවීන ක්‍රම මගින් ආහාර නාස්තියට විසඳුම් සොයාගත හැකි වේ. හරි. ඒතර ඔයාලා තවත් කරුණු දන්න ඒවා ලියන්න. හරි. දරවත් මතක තියාගන්න ඒවත් ඔකට ඇතුළත් කරගන්න මම කිව්වේ නැහැ ඒවා. ඒවත් දාන්න. එතකොට අපිට ඕනනම් අහලා තියෙන ප්‍රශ්න ටික ලකුණු වැඩිපුර දෙන එකක් නම් තව කරුණු ඇතුළත් යන. දැන් ලංකාවේ උදාහරණ ගන්න. ඒතර අර වගේ අටුකොස් දාන ඒවා, වැලි කොස් රට දාන ඒවා, ඊට පස්සේ ආහාර විජලන ක්‍රම මේ භාවිතා කරපු ඒවා, ඒ වගේ තත්ත්වයන් මගින් එතන මේ ආහාර අතිරික්ත ආහාර සුරක්ෂිත කර ගැනීමේ ක්‍රම අපිට ඒ වරහා ඇති කරන්න පුළුවන්. ඒවත් අපිට දාන්න පුළුවන් පුතේ. හරි. ඊළඟ ප්‍රශ්න අපි යන අන්තිම එකට යනවා. 2021 පේපර් එකේ 11 වෙනි ප්‍රශ්නේ අන්තිම එක ඊ කොටස. සෞඛ්‍ය සම්පන්න දිවියකට දේශීය වෛද්‍ය ඥානය උපයෝගී කර ගැනීමේ වැදගත්කම විභාග කරන්න. දේශීය වෛද්‍ය ඥානය. එතකොට දැන් අර අපි කතා කරන බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව අපි භාවිතා කරනවා දේශීය වෛද්‍ය ක්‍රමයක්. අපිට පාරම්පරිකව උරුම වෙච්ච දේශීය වෛද්‍ය ක්‍රමයක් අපි භාවිතා කරනවා. වෙරණට වාපිත් සෙම් සමනය කිරීම අරමුණු කරගෙන තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමය අපි භාවිතා කරන්නේ. ඒකෙදිත් ගොඩක් වෙලාවට ඔය සර්වාංග රෝග, විකලාංග රෝග ඒ සියලුම තත්ත්වයන්ට ප්‍රතිකාර ක්‍රම මේ දේශීය වෛද්‍ය ක්‍රමයක් ඇතුලේ දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අද වෙද්දිත් අපි දකින්නවා ඔය කැඩුම් බිදුම් වෙදකම මේවා ඉතාමත්ම සාර්ථකව අදටත් ක්‍රියාත්මක කරනවා. දැන් ඉතින් අපි සරල දෙයක් දැන් බයිසිකල් වල වාහන වල යද්දී අතපය කැඩෙනවා. ඒවට දැන් අපි අර බටහිර වෛද්‍ය විද්‍යාවේ උඩ ප්ලේට් දාන එකක් කරනවා, එන දාලා හයි කරනවා. හැබැයි සිංහල අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ දැන් උවට අර පත්තු ඒ වගේ ක්‍රම මගින් අර තිබිච්ච තත්ත්වෙටම තෙල් සාතු පත්තු ඒවා මගින් තිබිච්ච තත්ත්වෙටම නැවත ආපහු සකස් කිරීමක් කරනවා.
ඒකද අර දේශීය වෙදකමේ තියෙන වැදගත්කම අපිට ඒ වයින් අදටත් දකින්න ලැබෙනවා. හරි. ඉතින් අමතරව දැන් ඔය ගොඩක් වෙලාවට මේ දැන් ඔයාලත් දැනතෝ දැන් අංශ භාගය හැදිච්ච රෝගීන් ඉන්නවා. ඒකට ඒ වගේ අය දේශීය වෙදකමෙන් නිට්ටාවටම ඒ වගේ තත්ත්වයන් සුව කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට මේකේ තියෙන සුවිශේෂීතාවය. දැන් එතකොට අපි දැක්කා අර කොරෝනා වසංගත සමයේදී එතකොට මේ කොරෝනා වසංගතයෙන් මිදෙන්න දේශීය ක්‍රම විවිධ ආකාරයට හඳුන්වලා දෙනවා. ඔය යකිනාරංකොල දුම් ඇල්ලීම, ඒ වගේම තවත් වෙනත් විවිධ එක එක දේවල් හදලා ඔරොත්තු දෙන ක්‍රම, ඒ කියන්නේ අපි අර ප්‍රතිශක්තිකරණයක් ඇති කරන ක්‍රම හඳුන්වලා දීලා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය අපි දැක්කා. එහෙනම් අන්න අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුලේ ඔය සෑම රෝගයකටම විසඳුම් ඉදිරිපත් කරන ක්‍රමයක් දකින්න ලැබෙනවා. ඒතකොට අපි ඔකෙන් දැන් ඔය මොනවද මේ කසාය, මේ පත්තු, විරේක, කල්ක, ගුලි, චූර්ණ ඔයගේ දේවල් අපි මේක අර ඖෂධ විදිහට ගොඩක් භාවිතා වීම දකින්න ලැබෙනවා. හරි. ඒකට තමයි අපි ලියන්න ඕනේ දේශීය වෛද්‍ය ක්‍රමයක් ගැන කතා කරද්දී. හරි. අපි ලියමු එහෙමනම් දේශීය වෛද්‍ය ක්‍රමය. ලියන්න. බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව දේශීය වෛද්‍ය ක්‍රමය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇති කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. ඒ අනුව වාපිත්සෙම් සමනය කිරීම සඳහා මෙම වෛද්‍ය ක්‍රමය භාවිතා කරයි. ඒ අනුව මෙහිදී සර්වාංග රෝග, විකලාංග රෝග, වෙදකම දක්නට ලැබේ. විකලාංග රෝග වෙදකම දක්නට ලැබේ. වර්තමානයේ වන විටත් කැඩුම් බිදුම් වෙදකම වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වීම
වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. දක්නට ලැබේ. මෙහිදී කසාය විරේක පත්තු කසාය විරේක පත්තු කල්ක චූර්ණ වැනි ඖෂධ ක්‍රම වැනි ක්‍රම භාවිතා වීම දක්නට ලැබේ. 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 හරි භාවිතා වීම දක්නට ලැබේ. එසේම කොරෝනා වසංගතය හමුවේ එයින් මිදීමට යකිනාරංකොල දුම් ඇල්ලීම වැනි දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතය දක්නට ලැබුණි. එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ගැළපෙන ආහාර මෙම වෛද්‍ය ක්‍රමය තුළ හඳුන්වා දී තිබේ. එන අපි අවසන් කරමු දෙකකින්. මේ අනුව දේශීය වෛද්‍ය ක්‍රමය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වඩා වටිනා යයි පෙන්වා දිය හැක. හරි වඩා වටිනා යයි
පෙන්වා දිය හැක. පෙන්වා දිය හැක. පෙන්වා දිය හැක. හරි. එහෙනම් එතනින් අපි පුතේ 2011 නෙවෙයි 2021 පේපර් එක අපි අවසන් කරනවා. ඒතර ওই ටික තමයි අපි සාකච්ඡා කරේ විද්‍යාත්මක ක්‍රමයක් යටතේ 2021 පේපර් එක යටතේ. හරි? 2021 පේපර් එක යටතේ. මේ ඊළඟට අපි යන්නේ 2022 අවුරුද්දේ පේපර් එකට. 2022 අවුරුද්දේ අපි ඒකත් කොහොමම සාකච්ඡා කරලා බලමු. 2022. හරි. බලමු අපි කතා කරලා එහෙමනම් 2022 අවුරුද්දේ පේපර් එක මේ කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඒතර ඒකෙත් විද්‍යාත්මක ක්‍රමයේ අපි සියලුම ප්‍රශ්න ටික එකිනෙකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 2022 අවුරුද්දේ පේපර් එක විදිහට. හරි කතා කරලා බලමු. හරි. අපි මෙහෙම කරමු මේ 2022 යන හින්දා මේ ඒතර වෙනම මට එකට රෙකෝඩින් එක ඔයාලට දෙන්නත් පුළුවන්. මොකද අපි දැන් 21 එක අතරින් කතා කරලා අවසන් වෙච්ච හින්දා අපි මේක මේ ක්ලාස් එක අවසන් කරලා පුතේ මේ ආපහු නැවත අලුතෙන් ලොග් වෙමු. එතකොට ඒක මට මේ වෙනම රෙකෝඩින් එකක් විදිහට ඔයාලට දෙන්න පුළුවන්. හරි. මම ඒතර මේක ක්ලාස් එක මෙතනින් අවසන් කරන්නම්. නැවත වෙනම මේ ජොයින් වෙන්න ඊළඟ මේ 22 පේපර් එකට. නැත්නම් අපිට එකම යනකොට මේ අපිට මේ වෙන් කරගන්න ටිකක් අමාරු වෙනවා පේපර් දෙක. මම හිතනවා මම ඒක වෙනම රෙකෝඩින් එකක් විදිහට ඒක දාන්නම්. හරි. දැන් මේක අවසන් කරනවා. වෙනම ආපහු ජොයින් වෙන්න ඔය ලින්ක් එකකින්ම නැවත ජොයින් වෙන්න.